සුබ දවසක් ළමයි ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ගොඩක් අය බලන් හිටපු ලංකා බැංකුවේ අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර තනතුරට ගන්නවා කියලා දාලා තියෙනවා. ඉතින් බැංකු ශාස්ත්‍රය ඉදිරියට යාමට අපේක්ෂා කරන සුසුකම්ලත් ලංකාව පුරා තරුණ තරුණීන්ට දැන් අයදුම් කරන්න අවස්ථාව තියෙනවා. අපි ඊළඟට බලමු මේකට ඉල්ලන සුසුකම් සහ තවත් විස්තර ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා ඔයාලට කරන්න. අපි අලුතෙන් හදපු අපේ WhatsApp channel එකත් follow කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් ඒකේ link එක පහළ comment section එකේ දාලා තියෙනවා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන්නේ subscribe කරලා නැතුවම නම් ඉක්මනටම ගිහින් subscribe කරලා තියාගන්න. එතකොට තමයි අපි දාන අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාට බලන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ විස්තර දාලා තියෙන ඉංග්‍රීසි වලින් නිසා ඔයාලගේ පහසුවට මම සිංහලෙන් විස්තර කරන්නම්. ඉතින් මේකට දාලා තියෙන සුසුකම් අනුව ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී මව් භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් 5කට සී සාමර්ථ්‍ය සහිතව එකවරකදී විෂයන් 6ක් සමත් වෙලා තියෙන්නත් ඕනි. ඒත් එක්කම උසස් පෙළ විභාගයේදී විෂයන් 3ම එකවරකදී සමත් වෙලා තියෙන්නත් ඕනි. ඒ වගේම මේට අමතරව බලන වෙනස් සුසුකම් කීපයකුත් දාලා තියෙනවා. ඒ අනුව ඉහළ මට්ටමේ අන්තර් පුත්කල සම්බන්ධතා හා sannivedana හැකියාව තියෙන්නත් ඕනි. ඒත් එක්කම දැඩි උත්සාහය කැපවීම සහිත පුත්කලෙක් වෙන්න ඕනි කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඒ වගේම කාලානුබද්ධව ලැබෙන ඉලක්කවලට අනුව සේවය කිරීමේ හැකියාවත් ඔයාට තියෙන්න ඕනි කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඒජ් ලිමිට් එක ගැනත් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 24ක් හරි ඊට අඩු වෙන්න ඕනි කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟට මෙතනදී දාලා තියෙන්නේ මේකට අදාළ නියමයන් හා කොන්දේසි කිහිපයක් ගැනයි. ඒ අනුව කියලා තියෙන්නේ පුහුණු කාල සීමාව වසර 2ක් වන අතර මේ පුහුණු කාලය තුල මාසික දීමනාවක් ගෙවනවා කියලයි. ඒකෙදි පළමු වසර සඳහා මාසකට රුපියල් 55000ක්ද දෙවන වසර සඳහා මාසකට රුපියල් 70000ක්ද ගෙවනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේ තනතුර බැංකු සේවයේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි වලට යටත් වන අතර සාමාන්‍ය බැංකු සේවා මාරුවට ඇතුළත් වෙනවා කියලත් දාලා තියෙනවා. ඒත් එක්කම පුහුණු කාල සීමාව තුළ බැංකුව සෑහීමකට පත්වන ආකාරයකට අවශ්‍යතා සපුරාලීම මත ස්ථිර සේවයෙහි මාණ්ඩලික සහකාර පළමු ශ්‍රේණිය ස්ථිර කරනවා කියලත් මෙතනදී කියලා තියෙනවා. ඒ වගේම කාර්යාල වේලාවෙන් පසුව සහ සතියන්තයේ හෝ නිවාඩු දිනවල සේවය කිරීමත් අපේක්ෂා කරනවා කියලත් දාලා තියෙනවා. ඒ වගේම කළමනාකාරීත්වයේ විසින් වෙනත් ආකාරයකින් තීරණය කරනු ලැබුවහොත් මිස අභ්‍යාසලාභින් අවම වශයෙන් වසර 5ක අනිවාර්ය කාල සීමාවක අනුයුක්ත කර ඇති පළාතේ සේවය කළ යුතු බවයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකට තෝරා ගන්නේ තරම විභාගයකින් නිසා ප්‍රශ්න පත්‍ර දෙකකට ඔයාලට ෆේස් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව පළමු ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ සාමාන්‍ය දැනීම, බුද්ධි පරීක්ෂණය හා තොරතුරු තාක්ෂණයයි. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවයි. ඒ වගේම ඉතින් මේ සඳහා අයදුම් කරන්න තියෙන ඔන්ලයින් නිසා www.boc.lk careers web අඩවියට ගිහිල්ලා මේ 24ට කලින් ඇප්ලයි කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මේ වගේ ජොබ්ස් ගැන, අලුත් අප්ඩේටස් ගැන, කෝසස් ගැන අපි මේ නාලිකාව හරහා ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයාලා තාමත් අපව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මතක ඇතුව notification bell එකත් click කරලාම තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.